වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම ඔයාලා සියලුම දෙනාට. ඉතින් ලෝක ක්‍රිකට් ඉතිහාසය තුලදී ඊයේ දිනේ ඉතාම සුවිශේෂී දවසක් බවට පත් වුණා. මොකද ටෙස්ට් ලෝක සූරතා තරඟාවලියේදී අවසන් මහා තරඟ ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරින් ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායම ඉතාමත් විශිෂ්ට අයුරින් 2023-25 ටෙස්ට් සූරයන් බවට පත්වීමට අවස්ථාව උදා කරගත්තා. ඉතින් මෙම තරගය ඉතාමත් සුවිශේෂී තරගයක්. ඒ වගේම මෙම තරගය ගැන ඔයාලට වැඩිදුර තොරතුරු කියන්න අවශ්‍ය නැහැ. මොකද ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකින් වගේම ලෝකවාසී සියලුම ක්‍රිකට් ප්‍රේක්ෂකින් මෙම තරගයේ සජීවීව නරඹන්න ඇති. එසේත් නැත්නම් තරගයේ සාරාංශය හෝ නරඹන්න ඇති. මෙම තරගාවලිය ඉතාමත් හොඳින් නිමාවට පත් වූ නිසා සහ මෙම කණ්ඩායම් දෙකම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මහත්සේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ කණ්ඩායම් දෙකක් නිසා. ඉතින් මේ දේවල් මේ ආකාරයට සිදුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරගාවලිය ආරම්භ වීමට තවත් දින දෙකක් වැනි ඉතාමත් කෙටි කාලයක් පමණයි තිබෙන්නේ. මේ මාස 17 වෙනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිත වී තිබෙනවා ටෙස්ට් තරගාවලියෙන්. ඉතින් මෙම තරගාවලියට අදාළ තරග කාලසටහන ඇතුළු සියලුම තොරතුරු අපේ නාලිකාවේ පහලින් තියෙනවා. ඉතින් එම වීඩියෝ නැරඹීමෙන් ඔයාලට ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරගාවලිය තරග කාලසටහන තරග පැවැත්වෙන ක්‍රීඩාංගන ඇතුළු සියලුම තොරතුරු දැනුවත් වීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින් ක්‍රීඩකින් 18 දෙනෙකුගෙනුත් මූලික සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමට. ඒ සඳහා නවක ක්‍රීඩකින් මේ වනට 6 දෙනෙක් ඇතුළත් වී තිබෙනවා. මීට පෙර ක්‍රීඩකයන් 5 දෙනෙකු ඇතුළත් වී තිබුණත් ලහිරු කුමාර ආබාධයකට ලක්වීම නිසා තවත් ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සමගින් එකතු වීමට අවස්ථාව උදා වී තිබෙනවා. ඉතින් මේ සමග තමයි ක්‍රීඩකයන් 6 දෙනෙකු බවට නවක ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව වැඩිවීමකට ලක් වුණේ. ඉතින් බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේදී බංගලාදේශ කණ්ඩායමේ නායකත්වය වෙනස් වන බවට බංගලාදේශ කණ්ඩායම මෙයට නිල වශයෙන් නිවේදනය කර තිබෙන සම්බන්ධයෙන් බංගලාදේශ ක්‍රිකට් ආයතනයේද නිල නිවේදනයක් සඳහන් කර තිබෙනවා. ඒ නව නායකයා ලෙස මෙහෙදි හසන් මිරාස් පත් කර තිබෙනවා එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව. ඉතින් ඔහු නායකත්වයට පත්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තොරතුරු දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර එක්දින තරගාවලියේදී බංගලාදේශ කණ්ඩායම මෙම තරගාවලිය 3-0ක් ලෙස ජය ගනිමින් තරගාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවට ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය උරුම කරමින් මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන දුර්වල තැන් ඔවුන් නිරන්තරයෙන් පරීක්ෂා කරමින් ඒ සම්බන්ධයෙන් තම කණ්ඩායම ඊට එරෙහිව ක්‍රීඩා කිරීමට අවශ්‍ය පුහුණුවීම් කටයුතු ඉතාමත් හොඳින් සිදු කළ බවත් මෙහිදී සඳහන් කර තිබෙනවා. ඔවුන්ට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීම ඉතාමත් පහසු දෙයක් බවටයි මෙහිදී තොරතුරු සඳහන් කර තිබෙන්නේ. ඉතින් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විදියට ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ යාවත්කාලීන නවතම තොරතුරක් සමගින් අපි නැවතත් හමුවෙමු. ක්‍රීඩාශීලී සුබ දවසක්.